හයියලුවනේ ඔන්නද අපි දරස්සකින් ගෙනාපු අලුත්ම ඩ්‍රිල් එකක් අන්බොක්ස් කරන්න යන්නේ. ඉතින් මේක මම ඔඩර් කරේ 8 වෙනිදා වුණාට මට ඒක හම්බෙනකොට දවස් 14කටත් වැඩිය ගිහින් තිබුණා. ඒ කුරියර් සර්විස් එකේ පොඩි ප්‍රශ්නයක් හින්දා. ඉතින් මේ ගෙනාපු ගමන් ඉතින් අපි පොඩි දෝයින්ට මේක අන්බොක්ස් කරනකම් ඉවසිල්ලක් නැහැ. ඉතින් එයා තමයි මේක මට කලින් අන්බොක්ස් කරන්න ගන්න කතුකතරේ මේ පටලවාගෙන දැන් මේ අන්බොක්ස් කරන ගමන් තමයි ඉන්නේ. අපට වඩා යා හරි සතුටු වෙන්නේ මේක අන්බොක්ස් කරලා අරක තියෙන ටික් කොපන්නන්න. ඔන්න ඉතින් එයාගේ අන්බොක්ස් කිරිල්ල. අමාරුවෙන් පෙට්ටිය අරගන්න තමයි දැන් දැස්ති වෙන්නේ. ඉතින් බලන්නකෝ එයාගේ සතුට. මේක මේ හැම එකත් එක තියෙනවා කියලා තමයි මේ මැෂින් එක කිව්වේ. බලමු අපි ඒක කොහොමද කියලා. අන්බොක්ස් කරලා මොනවද තියෙන ටූල්ස් මොනවද තියෙන දේවල් කියලා අපි එකේ බලමු. ඔන්න අමාරුවෙන් වටේ තිබිච්ච කවර නම් ඉවත් කරගත්තා. දැන් තියෙන්නේ අපිට ඒක පෙට්ටියෙන් එළියට ගන්න. ඕන්න තියෙනවා කහ පාටට දිලිසි අලුත් මලුත් ඩ්‍රිල් එක. හැන්ඩල් එකක් තියෙනවා. ඒ හැන්ඩල් එක පැත්තකින් තියාගමු. ඊට පස්සේ ඔන්න අපි ඩ්‍රිල් එක ගන්නවා. ඩ්‍රිල් එක ටිකක් දාලා නම්බරයි වගේ පොඩි දෝණි ඔන්න හිමින් උස්සලා එක පැත්තකින් තිබ්බා. බරේ හැටියට නම් හොඳ බරක් තියෙනවා වගේ තමයි පේන්නේ. ඊට පස්සේ ටූල්ස් ටිකක් තියෙනවා. තව මැනුවල් එක පේපර්ස් ටිකක් තියෙනවා. තව මොනවද වගේක් තියෙනවා. මේ ඔක්කොම අපි පැත්තකින් තියාගෙන මං හිතන්නේ බාණ්ඩේ නම් ටිකක් හොඳයි වගේ. අපි මේක ප්ලග් කරලා බලන්න වෙනවා කොහොමද කියලා. ඔන්න අන්බොක්ස් කරන වැඩේ නම් ඉවරයි.